කෝටියක් ප්‍රශ්න මැද බණ ඩිංගක් අහනකොට හිත ඩිංගස් වෙනසෙනවනේ. ධර්ම ස්පර්ශ වුණා. කෝටියක් ප්‍රශ්න මැද කිරිසුදු පාටින් බබලන සෑයක් ළඟ වැඳගෙන පිරිතක් කියනකොට හිත සැනසෙනවනේ. ධර්මයක් ස්පර්ශ වුණා. කෝටියක් ප්‍රශ්න මැද කසාවත් දරාගත්ත සඟරුවන් වහන්සේලා දකින්නකොට හිත සැනසෙනවනේ. ධර්මයේ පොඩ්ඩක් ස්පර්ශ වුණා. සංසාරේ හැටි මෙහෙමයි කියලා හිතනකොට හුස්ම ගිහිල්ලා සැනසෙල්ලක් එනවා. ධර්මයක් ස්පර්ශ. ඇයි මේ අනිත් වෙලාවට කරදර පීඩාව වැඩි? අධර්මය. ටීවී එක දැම්මත්, නිවුස් ඇහුවත්, පත්තරයක් බැලුවත්, ඊළඟට සෙට් එකක් ළඟින් ගියත්, කුඹුරක් ළඟින් ගියත්, පාරක් ළඟින් ගියත්, මඟුල් ගෙදරක ගියත් හැමතැනම කසුකුසු. එක එකාට චෝදනා කරන දේශපාලන කතා, කුණු කතා, ජරා කතා, ඊළඟට ස්වාමියා බිරිඳ, දරුවෝ, එයයි ධර්මයේ දන්න අය නෙවෙයිනේ. ධර්මයේ දන්නේ නැති අයගෙන් Taman දෙන්නේ පහසුවක්ද අපහසුවක්ද? ඉතින් ඒ සත්‍ය පිළිගන්නකෝ. Tamanගේ දරුවෝ ධර්මයේ දන්නේ නැත්නම් ඒ අයගෙන් අපිට ඉන්නේ පහසුවක්. ඒක හේතුඵල ධමයක්. Tamanගේ ස්වාමියා ධර්මයේ දන්නේ නැත්නම් ස්වාමියාගෙන් එන්නේ පහසුවක්. ඒක පිළිගන්නකෝ. Tamanගේ බිරිඳ ධර්මයේ දන්නේ නැත්නම් බිරිඳගෙන් එන්නේ අපහසුවක්. ඒක පිළිගන්නකෝ. ඒකාන්තෙන් ධර්මයේ තුලින් ඇතිවෙන්නේ පහසුවක් බවත් අධර්මයේ තුලින් ඇතිවෙන්නේ අපහසුවක් බවත් බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලා බුදුබණ පදයට පැහැදිලි ඉන්න